හොඳට දැනලා තියෙනවා. හරි ඒ කියන්නේ ඔයා මේ ආදරය කරන කෙනෙක්ද ආදරය දෙන කෙනෙක්ද? දෙකම. හරි. ආදරය කරනවා ආදරය දෙනවා. ඒ කියන්නේ වැඩිපුර දීලාද තියෙන්නේ අරගෙනත් තියෙන්නේ. ඔයාගේ කරගෙන තියෙන ආදරය. මම හිතන්නේ මම ගොඩක් ආදරේ දීලා තියෙනවා. මම මෙතන අදින්නේ ආදරේ නිසා. එක සින්දුවකින් හම්බ කරා කියලා හිතනවද? එහෙම නැත්නම් ඒක හම්බ කරාට වඩා දෙයක්ද? හම්බ කරාට වඩා දෙයක්. ඔය විශ්වාස කරන එක. සල්ලිද ජීවිතේ? අනිවාර්යෙන් සල්ලි නෙමෙයි ජීවිතේ. සල්ලි ඕනේ. හැබැයි ඒක ජීවිතේ කරගත්තොත් මාර ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ සල්ලි ඕනේ නැහැ කියලා. ඒ වුණාට වෙන දේවල් දැන් කාලේ ඉන්න ගෑල් ළමයි ගොඩක් වෙලාවට මේ සල්ලි තියෙන බොයි කෙනෙක් හොයනවා. ආදරය කරද්දි. ඒක වෙන්න ඕනේද? එහෙම නැත්නම් ආදරයද ඇත්තටම වටින්නේ? ඇත්තටම ආදරය කියන එක වටිනවා. මොකද අපේ ජීවිතේ හැම දෙයක්ම අමතක කරාම ආදරය විතරයි ඉතුරු වෙන්නේ. मेरी ये नींद ना कि मुझे लगता हमें आया सी देवी माँ इतना कमदावtina उरुपेला कपटलेना रुवनारी मनहारी सुनारी तमा Thank you. Jai. Thank you. ලස්සන හැන්දෑවක ලස්සන ගෑල්ලම එකෙක් කතා කරන අයුවන්. අයුවන්. කොහොමද ජීවිතේ? හොඳයි. මම හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ? මේ වෙන්නේ මගේ දෙවෙනි ඇල්බම් ලොන්ච් එක අද දිනේ වෙන්නේ. ඒකේ නම ආදරේ. මේක මගේ ජීවිතේ ලොකු මොමන්ට් එකක්. මේ ඇල්බම් එක කරන්න හේතුව වුණේ මම මෙතන අදින්නේ ආදරේ නිසා. Okay. ඕගලන් හැමෝගෙම ලැබෙන ආදරේ නිසා. හරි. දැන් ඔයාට ගොඩක් ආදරය කරන කට්ටියක් ඉන්නවනේ. ලංකාවේ වගේම විදේශ රටවල් වල ඒ වගේම ඉන්දියාවේ ගොඩාරියක් කට්ටිය ඉන්නවා. මේ ආදරය කියන්නේ අකුරු 4යි තියෙන්නේ. ඔයාට ඒක හොඳට දැනලා තියෙනවද? අකුරු 4 ආදරේ හොඳට දැනලා තියෙනවද? හොඳට දැනලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඔයා මේ ආදරය කරන කෙනෙක්ද ආදරය දෙන කෙනෙක්ද? දෙකම. හරි. ආදරේ කරනවා ආදරේ දෙනවා. ඒ කියන්නේ වැඩිපුර දීලාද තියෙන්නේ අරගෙනත් තියෙන්නේ. ඔයාගේ කරගෙන තියෙන ආදරය. මම හිතන්නේ මම ගොඩක් ආදරේ දීලා තියෙනවා. මගේ මුළු ඇල්බම් එකෙම මම කියලා දෙන්නේ මම ආදරේ දෙනවා. හැමෝටම මගේ මියුසික් වලට සපෝට් දෙන්න හැමෝටමයි අහන හැමෝටමයි. ඕකේ. මේ ඇල්බම් එකේ සින්දු කීයක් තියෙනවද? කොහොමද හැදිලා තියෙන්නේ? සින්දු 8ක් තියෙනවා. මේ පාර මම කෙල්ල එකට වැඩිය පොඩ්ඩක් වෙනස් විදිහින් නිර්මාණ තමයි කළේ. මගේ මේ නුඹ ඉන්නා තැන කියන වීඩියෝ එක නුඹ ඉන්නා තැන කියන වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක් ස්ටෝරි ලයින් එකක් විදිහට තමයි වීඩියෝ එක වෙන්නේ. මම ගොඩක් පරණ නිර්මාණවල ස්ටෝරි ලයින් කරලා නැහැ. ඉතින් මේක මටත් අලුත් දෙයක්. අලුත්ම දේවල්. හරි. ඕකේ. අලුත්ම දේවල් ගොඩක් බලන්න පුළුවන්. පළවෙනියම කියවන සින්දු ඒ කීවෙනි සින්දුවද වගේ? පළවෙනි දැන් කිව්ව සින්දුව. මේ හරියට මතක නෑ මම හිතන්නේ මේ සින්දු 8ත් එක්ක මගේ සින්දු ප්‍රමාණය 58. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඕකේ. කෙල්ලෙක් ආදරේ කියලා දෙවෙනි මේක හදලා තිනවා. පළවෙනි එකට වඩා වෙනසක් වෙයිද මේක? වෙන විදිහක දෙයක් වෙයිද? ඒක තීරණය කරන්න ඕනේ අහන කෙනා බලන කෙනා තමයි. මොකද මේකේ මේ තියෙන කියන්නේ සින්දු 8ක් තියෙනවා මම කියවනේ. කෙල්ල ඇල්බම් එකේ සින්දු 14ක් තිබ්බා. ඒ වුණාට ගොඩක් වෙනස්. එකිනෙකට ගොඩක් වෙනස්. මම හිතනවා ආදරේ ඇල්බම් එකෙන් ඔයගලන්ට වෙනම විදිහේ හදේකට කියන්නේ. හැමෝටම බාර ගන්න පුළුවන් ලස්සන දෙයක්. මම හිතනවා. ඕකේ. ඔයාට ගොඩක් ආදරය කරන්නේ මේ කොළඹ ඉන්න කට්ටිය වගේම ගමේ ඉන්න අය, පොඩි අය, ලොකු අය හැමෝම ආදරය කරනවා. පොඩි අය ගොඩක් ආදරය කරනවා. මෑනිකේ මගේ හිතේ හැමෝගෙම කටේ තියෙන සින්දුවක්. මොකද හිතන්නේ ගැන? ඒක එක පාට හිට් එකක් වෙච්ච එක ගැන ආයේ කටහඬින්. ඔව් මගේ ජීවිතේ ගොඩක්ම වෙනස් කරපු සින්දුවක්. මම හොඳටම වෙනස් වුණා. මම ඉන්දියාවට ගියා, ඉන්දියාව වැඩ කරා. එතකොට තව එක ආටිස්ට්ලා එක්ක කොලැබොරේෂන්ස් කරන්න හම්බුණා. T series එකත් එක්ක ආටිස්ට් කෙනෙක් විදිහට සයින් කරා. ඉතින්
මගේ ජීවිතය වෙනස්ම වුණු සින්දුවක්. එක සින්දුවකින් හම්බ කරා කියලා හිතනවද? එහෙම නැත්නම් ඒක හම්බ කරාට වඩා දෙයක්ද? හම්බ කරාට වඩා දෙයක්. ආයි විශ්වාස කරන එක. සල්ලිද ජීවිතේ? අනිවාර්යෙන් සල්ලි නෙමෙයි ජීවිතය. සල්ලි ඕනේ. හැබැයි ඒක ජීවිතය කරගත්තොත් මාර ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ සල්ලි ඕනේ නැහැ කියලා. ඒ වුණාට වෙන දේවලුත් තියෙනවා. හරි දැන් කාලේ ඉන්න ගෑල් ළමයි ගොඩක් වෙලාවට මේ සල්ලි තියෙන බොයි කෙනෙක් හොයනවා. ආදරය කරද්දි. ඒක වෙන්න ඕනේද? එහෙම නැත්නම් ආදරයද ඇත්තටම වටින්නේ? ඒක පොඩි ප්‍රශ්නයක්. ඇත්තටම ආදරය කියන එක වටිනවා. මොකද අපේ ජීවිතේ හැම දෙයක්ම අමතක කරාම ආදරය විතරයි ඉතුරු වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. හරි ඕකේ. අතන කතා කරන එකත් එක්ක මට මේ හැමදේමත් එක්ක ඉවෙන්ට් එක ගොඩක් ලස්සනට ඇවිල්ලා තියෙනවා. ගට්ටිය ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ දෙයක් කරලා මොකද්ද ලොන්ච් කරන්නේ? ඉන්න හැමෝම මට සපෝට් කරපු ඕගලන් වගේ අය මගේ යාළුවෝ මගේ බ්‍රෑන්ඩ්ස් මගේ එක්ක ඉන්න බ්‍රෑන්ඩ්ස් එතකොට මගේ යාළුවෝ මගේ තාත්ති මගේ නංගි අම්මිට හම්බුනේ නෑ ඕස්ට්‍රේලියාව නිසා ඒ වුණාට ඔක්කොම මගේ කරියර් මම ඉස්කෝලේ යනකොට හිටපු අය ඉන්නවා ඒ වගේම මම ඉස්සෙල්ලාම මම මියුසික් පටන් ගන්න දවසට මම පබ් එකේ ප්ලේ කරනකොට අපු යාළුවෝ ටිකක් ඉන්නවා මෙතන ඉතින් මට ලොකු සතුටක් හැමෝම ඕකේ. ඔයා කියනවා පබ් එකක ප්ලේ කරා කියලා. එතන ඉඳන් ලෝකයක් අඳුරන තැනට ගිහිලා තියෙන්නේ. ලංකාවෙත් ඉන්න ඔයගේ ටැලන්ට් තියෙන කට්ටිය. මොනවද කියන්නේ බලන් ඉන්න අයට? thank you මගේ මියුසික් වල සපෝට් කරනවාට ඉස්සරම ඉඳලා මම තාම try කරන්නේ කොහොමද ඔඩියන්ස් එකට මගේ නිර්මාණය කොහොමද ඒගොල්ලන්ට අහන්න දෙන්නේ කියලා. ඉතින් මම දිගින් දිගටම මගේ වැඩ ටික කරනවා. මම හිතනවා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ මියුසික් වලට සපෝට් කරනවා. ඕකේ. thank you. අද දවසේ අපි කතා කරා. ඉතින් යන්න හදන්නේ ආදරේ සින්දුව ඇහුවා. ඒට ඉස්සෙල්ලා යන්න ඉස්සෙල්ලා මෑනිකේ මගේ හිතේ සින්දුවෙන් ඉවරයක් කරමු. එහෙනම් thank you. ජය වේවාට. CD එක ගන්න පුළුවන් කොහමද? ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කොහමද? එහෙම නැත්නම් කොයි විදිහටද බාර ගන්න පුළුවන් කියන එකත් කියන්න. මේකේ මම ආදරේ ආල්බම් එක එකපාරට රිලීස් කරන්නේ නැහැ. මේ පාර මාසෙන් මාස තමයි එක සින්දුවෙන් ඉන්නේ. ඉතින් ඔයගලන්ට මියුසික් වීඩියෝ එක බලන්න පුළුවන් YouTube එකේ සහ ස්ට්‍රීම් කරන්න පුළුවන් Spotify, Apple Music and ඔක්කොම ස්ට්‍රීමින් platforms වලින්. ඕකේ. යන්න ඉස්සෙල්ලා එහෙනම් අපි ලස්සන එන්ඩයක් ගමු. मेरी ये नींद ना कि मुझे लगते हमें आया सी देवी माँ इतना कमदा बैठना रुपए में कपड़ा लेना रुअनहारी मनहारी सुहारी समा Thank you. Jai.